ගර්භණී අවස්ථාවේ ඉන්න අම්ම කෙනෙක් කිසිම රෝග ලක්ෂණයක් නැතුව ප්‍රසවයේ ඉන්නකොට ඒ අම්මට මුලින්ම දැනුනොත් කකුල දිගේ බේරෙන්න එකපාරට වතුර දැනුනොත් යෝනි මාර්ගය හරහා අපි සැක හිතනවා මේක මේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙලා කියලා. ඒ වගේ අවස්ථාවක අම්මා කෙනෙක් ඉක්මනට රෝහලට එන්න ඕනේ. රෝහලට ආවම රෝහලේදී අපි මේ සායනික ඉතිහාසය පරීක්ෂා කරලා බලලා අහලා බලලා ඊට පස්සේ අම්මට අපි පොඩි එක්සැමිනේෂන් එකක් නැත්නම් පරීක්ෂා කිරීමක් කරනවා. අපි ගාව තියෙන උපකරණයක් ස්පෙකියුලම් කියලා. ඒක අපි යෝනි මාර්ගය හරහා දාලා බලනවා ගැබ් ගල හරහා වතුර මේ එනවාද කියලා වෝටර් එනවාද කියලා බලනවා. ඒකම සමහරවිට අම්මගේ වෝටර් බෑග් එකේ වතුර ටික ඔක්කොම ගිහින් තිබුත් මුල් අවදීදී අපිට අමාරු වෙනවා ඒ ස්පෙකියුලම් එකක් නැත්නම් උපකරණයක් දාලා බලනකොට අපිට පේන්නේ නැහැ ගැබ් ගල හරහා වතුර ලීක් වෙනවද කියලා. එහෙමත් සැකයක් අපිට තිබ්බොත් තාම ඒ වෝටර් බෑග් ඩැමේජ් වුණා නැද්ද කියලා අපිට ස්කෑන් පරීක්ෂාවකට යොමු කරලා ගර්භයේ බඩේ ඇතුලේ තියෙන වතුර ප්‍රමාණය අඩුවක් තියෙනවද කියලා තහවුරු කරගන්න පුළුවන්. එමගිනුත් අපිට යම් නිගමනයකට එන්න පුළුවන් ඇත්තටම අපට වෝටර් බෑග් එක ඩැමේජ් වෙලාද නැද්ද කියලා.